ගණන් මෙන්න ගණන් අසමානතා ගණන් මේ අවුරුද්දේ පේපරේ ආපු ගණන් කරපු එක්කෙනෙක් මේක හරිද කියලා බලන්න. හරි. අසමානතාව ගොඩ දාන්න තියෙන්නේ හරි සාමාන්‍ය පරිදි ධන 11 යා පැත්තට යවමු පුතේ. අපි දන්නවා ධන 11 අයින් කරගන්න දෙපසටම ගන්නෝ ඍණ 11ක්. එතකොට තමයි ධන 11 අයින් වෙන්නේ. අර පහසුවට අපි මේ පැත්තට ගියාම ඍණ 11යි කියලා කියනවා. හැබැයි වෙන කතාව දන්නවනේ. ධන 11 අයින් කරගන්න දෙපසටම ඍණ 11ක් දා ගන්නවා. හරි මම මේක ඇත්තේ කපන කතාව ලිව්වේ නේ. හරි. 3x විශාලතරයි 2 ඍණ 11. 2 ධන 2කින් ඍණ 11ක්. ඍණ 9යි. දැන් ටක් ගාලා දෙපැත්තම 3ෙන් බෙදමු. මේ අසමානතාවයේ ලකුණු මාරු වල පිස්සුද? එහෙම මාරු වෙන්නේ ඍණෙන් ගුණ කරත් නිසා ඍණෙන් බෙදද්දී. එහෙනම් x කියන හාදිය විශාලතරයි ඍණ 3. අපිට කියන්නේ මොකක්ද? නිකිලමය විසඳුම් නෙමෙයි ඍණ නිකිලමය විසඳුම්. ඍණ වෙන්නත් ඕන නිකිලමය වෙන්නත් ඕන. x කියන හාදිය ඍණ 3ට වඩා විශාලයි. හපෝ ඉන්නවා. කවුද? මේ ඍණ 1 ඍණ 2. එහෙම කරා නම් ලකුණු ඈ ෆලෝ කරලා තියාගන්න. ජය